වෙනස් දවස්වලට ලේ කැට යන එක නෝමල්ද? මම ડોක්ටර්ලා අද අපි මේක කතා කරමු. සරල උත්තරය ඕක කියන්න පුළුවන්. හරිද? හැම වෙලේම නෙමෙයි. එතකොට මම අද කියන්නම් මෙන්සස් කියන්නේ මොකද්ද? මෙන්සස් එකේදී කැට යනවා කියන්නේ මොකක්ද? සහ ඔයාලා වියෝජි කෙනෙක් වියෝජි ડોක්ටර් කෙනෙක් ප්‍රසව හා නාඩි විශේෂඥ වෛද්‍යවරයෙකු හම්බෙන්න ඕන කොයි වෙලාවටද කියන්නේ. හරිද? එතකොට මම මුලින්ම කියන්නම් මෙන්සස් කියන්නේ මොකක්ද කියලා. ඔයාලා ගැහණුවයි ගර්භාෂය හරිද? මාසෙන් මාසෙට බබෙක් හදන්න හැඩ ගැහෙන. හරිද? ඒකෙදි වෙන්නේ ගර්භාෂය ඇතුළේ බිත්තියට ඇතුළේ ගර්භාෂ බිත්තියට ඇතුළේ එන්ඩෝමෙට්‍රියම් එක කියලා පටලයක් හැදෙනවා. එන්ඩෝමෙට්‍රියම් එකේ තමයි ඔයාලගේ කලලේ බබාගේ කලලය තැම්පත් වෙන්නේ. එතකොට ඔය තැම්පත් වීම උනේ නැත්තම් ඒ කියන්නේ ඔයාලා ප්‍රෙග්නන්ට් උනේ නැත්තම් ඕක ගැලවිලා ගිහිල්ලා ආයෙ අලුතින් හැදෙන්න පටන් ගන්නවා. එතකොට මාසෙට සැරයක් ඕක වෙනවා. ඒක තමයි මෙන්සස් මෙන්ස්ට්‍රේෂන්. මෙන්ස්ට්‍රල් සයිකල් එකේදී වෙන්නේ ඕක තමයි. හරිද? එතකොට ඔයාලා පීරියඩ්ස් කියන්නේ මෙන්සස් කියන්නේ ඔන්න ඔය පටලය ගැලවිලා යන එක තමයි. හරිද? එතකොට දැන් ඔක පටලයක් නේ. ඔය පටලය ගැලවිලා යනකොට කැට යන එක නෝමල් නේ. කැට යන එක නෝමල්. හැබැයි චුට්ටක් පොඩි කැට ගොඩාක් ළඟ නැතුව පොඩි කැට සාමාන්‍යයෙන් ඔයාලගේ මෙන්ස්ට්‍රල් සයිකල් එකේ හෙවි බ්ලීඩින් තියෙන පළවෙනි දවස් දෙකේ කියන්නේ ගොඩක් ඔයාලගේ බ්ලීඩින් තියෙන දවස් තියෙන අමාරු වෙන දවස් අන්න ඒ දවසේ පොඩි කැට සැරින් සැරේ යන එක ඒක සාමාන්‍ය දෙයක්. හරිද? හැබැයි මෙහෙම ලොකු කැට යනවනම් එක් නිතර ලොකු කැට යනවනම් හරිද? ඔයාලගේ පෑඩ්ස් ඒ කියන්නේ ඔයාලා දාන අද සනීපාරශික තුවා ගැන ඒක සෝක් වෙලා අයින් වෙලා යන්න සෝක් වෙලා පෙඟිලා යන්නම බ්ලීඩ් වෙනවා නම් කැට ලොකු කැට නිතර යනවා නම් සහ ඔයාලගේ සයිකල් එක ගොඩාක් කාලයක් දවස් ගාණක් එක දිගට තියෙනවා නම් සයිකල් එකේ හෙවි බ්ලීඩින් දවස් ටිකේ නෙමෙයි එක දිගටම කැට යනවා හැමදාම කැට යනවා. ඒතකොට ඔය වගේ දේවල් තැන්වලදී ඔයාලා වියෝජි ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන එක තමයි හොඳම වැඩි. මොකද ඔය වගේ දේවල් සමහර අසනීප තත්ත්වත් එක්ක ඇසෝසියේට් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ෆයිබ්‍රොයිඩ්ස් ගර්භාෂ ගෙඩි හරිද? ඊට පස්සේ පොලිප්ස් ඊට පස්සේ කැක්කුමක් එක්ක ඇසෝසියේට් වෙනවා නම් එන්ඩෝමෙට්‍රියෝසිස් බලන්න මම වීඩියෝ එකක් කරලා තිනවා එන්ඩෝමෙට්‍රියෝසිස් ගැන. මෙන්සස් හැදෙද්දී තියෙන කැක්කුම ගැන මම වීඩියෝ එකක් කරා. ඒක බලන්න. ඒත් ඔය වගේ තත්ත්වත් එක්ක ඇසෝසියේට් වෙන්න පුළුවන් නිසා ඔයාලා මං කිව්ව විදිහට ලීඩින් එක වෙනවා නම් වියෝජි කෙනෙක් ගාවට ගිහිල්ලා වහාම ඔපිනියන් එකක් ගන්න ඕනේ මේක නෝමල්ද නැද්ද කියන එක. හරි. අනිත් එක තමයි විශේෂයෙන්ම මට කියන්න අවතුණා ඇනීමියා. රක්තහීනතාවය වෙන්න පුළුවන් ඔය විදිහට ලේ ගොඩාක් යනවා නම් ඊට පස්සේ ඉතින් ඇනීමියා වල රෝග ලක්ෂණ රක්තහීනතාවයේ රෝග ලක්ෂණ. හුස්ම ගන්නවා වගේ ඇවිදිද්දි මහන්සි වැඩක් කරන්න බෑ DC කලන්ති. ඔය වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. එතකොට ඔය වගේ හේතු නිසා ඔයාලා සැකයක් තියෙනවා නම් ඔයාලගේ කැටලේ කැට යාම සම්බන්ධයෙන් ඔයාලා හොඳම දේ වියෝජි කෙනෙක් ගාවට ප්‍රසව හා නාඩි විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා පෙන්න ගන්න එක තමයි. හරි. Thank you very much.